කරද්දී අපිට වැදගත් වෙන තව දෙයක් තමයි කාබෝහයිඩ්‍රේට් කියන දේ. සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් කියන දේ අපි තෝරාගන්නදී අපි බලන්න ඕනේ මේ කාබෝහයිඩ්‍රේට් කියන එකෙන් අපිට කොච්චර බලපෑමක් එනවද කියලා අපේ ඩයට් එකට. එතකොට වැදගත්ම වෙන දේ තමයි මේ ග්ලයිසෙමික් ඉන්ඩෙක්ස් නැත්නම් GI ඉන්ඩෙක්ස් කියන එක. GI ඉන්ඩෙක්ස් එකෙන් අදහස් වෙන්නේ සාමාන්‍යයෙන් මේ කාබෝහයිඩ්‍රේට් කියන දේ අපි ආහාරයට ගත්තාම අපේ ඇඟේ බ්ලඩ් ග්ලූකෝස් කොච්චරක් ඉක්මනට වැඩි වෙනවද කියන එක. ඒකට තමයි රේටින් එකක් තියෙන්නේ 0 ඉඳලා 100 දක්වා. එතකොට ඒක සාමාන්‍යයෙන් 0 සිට 55 නැත්නම් 55ට අඩු කෑම වර්ග අපි කියනවා low glycemic index එකක් තියෙන ෆුඩ් කියලා. ඒවා නැත්නම් තව අදහසකින් කිව්වොත් අපි කියනවා complex carbohydrate කියලා, සංකීර්ණ carbohydrate කියලා. ඒවා සාමාන්‍ය ඇඟට අවශෝෂණය වෙන්නේ හිමින්. හිමින් තමයි blood එකට glucose release වෙන්නේ. ඒ වගේ foods තමයි වැඩියෙන් ගන්න ඕනේ. කෑම වර්ග තමයි වැඩියෙන් ගන්න ඕනේ. අනිත් එක තමයි simplex carbohydrate. ඒක සාමාන්‍යයෙන් අපි කියනවා 75 ඉඳලා 100 දක්වා තියෙන මේ GI index එක තියෙන ඒවා සිම්ප්ලෙක්ස් කාබෝහයිඩ්‍රේට්. ඒවා ඇඟට ඉක්මනට අවශෝෂණය වෙනවා. එතකොට ඇඟේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් ඉක්මනට වැඩි වෙනවා. ඒ වගේ ෆුඩ් අපි පුළුවන් තරම් අඩුවෙන් ගන්න. කියන්නේ අවොයිඩ් කරන්න ඕනේ. ගන්න තරමට හොඳයි. එතකොට තමන්ගේ ඩයට් එකේ මේ විවිධ කෑම වර්ග ඇතුළත් කරද්දී ඒක දවසේ ඇතුළත් කරන වෙලාවක් වැදගත් වෙන්නේ ඔන්න ඔය හේතු නිසා.